ඔන්න අද අපි ගෙනාවේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක දැන් වාගේ අතේ මේ දැන් ඇති. හරිද? මෙන්න මේ QR එක ස්කෑන් කරලා ඔයා දැන් මේ වීඩියෝ එකට ඇවිල්ලා ඇති. හරිද? අපි බලමු මෙන්න මේ ප්‍රොඩක්ට් එක සරලව පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. මේ වැඩේ අල්ලගත්තොත් හරියට ඔයාගේ ගෙදර තියෙන දියසෙවල් දාඩිය දාගන්න නැතුව කිසිම මහන්සියක් නැතුව යවන්න පුළුවන්. හරි. අපි නිකන් පොඩි ට්‍රයල් එකක් ගහලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. මම ඔයාලට පෙන්නන්න කොහොමද යූස් කරන්නේ කියලා පොඩි උදාහරණයක් එක්කම ඔයාලට මම පෙන්නලා දෙන්නම්. හරිද? ඔයාලට පේනවා ඇති මේක ඇවිල්ලා මේ ෆ්ලෝ එකක්. මේක අර ලී වලින් හදාගත්ත නිකන් පඩිපෙලක් වගේ එකක් තමයි තියෙන්නේ. මේ දැන් අපි පොඩ උස බිල්ඩින් එකක් උඩ ඉන්නේ. හැබැයි මේක මේ ෆ්ලෝ එකක් වගේ තියෙනවා. මේක මේ ලෑලි උඩ ඔයාලට පේනවද දන්නේ නැහැ. දියසෙවල බැඳිලා මේක ගොඩක් පරණ වෙලා කළු පැත්තටම හැරිලා. හරිද? ඒකේ පේන්ට් එකත් පිච්චිලා තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේක ක්ලීන් කරලා බලමු මේ ප්‍රොඩක්ට් එකෙන් කොහොමද මේක හරියටම ක්ලීන් කරගන්නේ කියලා. ඔක්කොම කලින් අපි බලමු මේකේ ඇතුලේ මේ මොකද්ද තියෙන්නේ කියලා. මේ බොක්ස් එක ඕපන් කරගන්නකොටම ඔයාලට හම්බෙවි මේ වගේ පොලිතීන් එකක්, සුදු පාට පොලිතීන් එකක්. ඒ වගේම ඔයාලගේ අත්වලට දාන්න කෙමිකල් එකක් නිසා ඒක දිය කරගන්න සහ ඒක පාවිච්චියේදී ඔයාලගේ අත්වලට සේෆ්ටි එකට මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා මේ ග්ලව්ස් දෙකක්ම. මේකට තව දීලා තියෙනවා මේ වගේ අර කෙමිකල් දෙක දිය කරගන්න ස්ටික් එකක් gold color and silver color packets දෙකක් ඇති මේ box එක ඇතුලේ. මෙන්න මේ packets දෙක ඇති. මෙන්න මේ packets දෙකක් අපි වෙනම දීලා තියෙන්නේ මේ product එකේ කල් පැවැත්මට. මොකද මේක අවුරුදු 5ක් වුණත් ඔයාලට කල් තියාගන්න පුළුවන්. මේක වෙනම තියාගත්තොත් මේක එකට දැම්මට පස්සේ තමයි මේ packets දෙකේ තියෙන chemicals reaction වෙන්නේ algae එකත් එක්ක. මේ packets දෙකම ඔයාලා හරියටම 1:1 අනුපාතයට මික්ස් කරගන්න ඕන. නැත්නම් පිට ඔයාගේ ගෙදර ඇල්ගී ටික හරියට යවා ගන්න බැරි වෙනවා. මේක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ඒකයි මම හොඳින් අවධානයෙන් මේ වීඩියෝ එක දිහා බලන් ඉන්න. මේක හරියටම පාවිච්චි කරන විදිය මම ඔයාලට අද කියලා දෙන්නම්. දීලා තියෙන ග්ලව්ස් දෙක ඔයාගේ අත් දෙකට දාගන්න නම්බර් 1ම කරන්න ඕන ඒ දේ. ඒ වගේම කියන්න ඕන ඔයාලා ගෙදර තියෙන මොකක් හරි ප්ලාස්ටික් භාජනයක් අනිවාර්යයෙන්ම ඔයා ප්ලාස්ටික් කප්පයක් පාවිච්චි කරනවා නම් තමයි වඩාත්ම හොඳ. එක පැකට් එකක් කපලා අපි මේ පැකට් එකේ තියෙන කෙමිකල්ස් ටික මේකට හලා ගත්තා. අනිත් සිල්වර් පැකට් එකත් අරගෙන මේ විදියට දෙක එකට හලා ගන්න. මේ දෙක පොඩ ෂේක් කරලා මේ බාල්සනෙට වතුර ටිකක් දාගෙන මේ කෙමිකල් එක දාගෙන මෙන්න මේ වුඩන් ස්ටික් එක අරගෙන හොඳට මේ කෙමිකල් දෙක 1:1 අනුපාතයට දාගත්තට පස්සේ හොඳට මික්ස් කරගන්න. වතුර මදි වගේ නම් පොඩ්ඩක් මේක අර ගොඩක්ම ලික්විඩ් ගතියට නෙමෙයි නෝමල් ලික්විඩ් එකක් තත්ත්වයටපත් වෙනකම් මේක සාමාන්‍ය මට්ටමකට ගේන්න මේක අර කවලම් කරාම මෙන්න මේ වගේ බ්‍රවුන් කලර් එකක් තමයි එන්නේ. ගොඩක් ලොකු මිශ්‍රණයක් හැදෙනවා. මේකෙන් ඔයාලට තේරෙවි මේකෙන් අපිට එන පොඩි ප්‍රමාණයක් යූස් වෙන්නේ. අපි දැන් මේක මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මේ ලෑලි කිහිපයක් පේනවද දන්නේ මෙන්න මේ ලෑල්ලේ සෙවල හැදිලා පතුරු ගිහිල්ලා තියෙනවා. අපි මේකේ උඩ පොඩ්ඩක් ගාලා බලමු මොන වගේද වැඩ කරන්නේ කියලා. දැන් මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරාට පස්සේ කාලයක් යනකම් සෙවල හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවුරුද්දක් අද මාස 6ක් අවම සෙවල හැදෙන්නේ නැතුව මේ ඔයාගේ ගෙදර තියෙන මේ දේවල් ආරක්ෂා වෙලා කාලයක් පවතිනවා. කරදර වෙන්න ඕනේ නැහැ, දාඩිය දාගන්න ඕනේ නැහැ. 1:1 අනුපාතයට කවලම් කරගත්තා, වතුර ටිකක් දාගත්තා, දිය කරගත්තා. මේක හිමීට වෙන්න වගේ හලලා නෝමල් නිකන් ගන්නවා. මේ කොටසේ මම ගාලා තියෙන්නේ. අපි අර දීලා තියෙන පොලිතීන් එකකින් මේක කවර් කරන්න නැත්නම් ඔයාගේ ගෙදර වෙන මොනවා හරි පොලිතීන් වර්ගයක් තියෙනවා නම් ඒකෙන් කවර් කරන්න. ඔය අහක දාන පොලිතීන් උනන්න ප්‍රශ්නයක් නැහැ. මේ වගේ මේක කවර් කරගන්න. මේකට පොඩ්ඩක් වතුර ගතිය ඕන මේක රියැක්ට් කරන්න. මේක අර වතුර ගතිය තියෙන්න ඕන කම නිසා තමයි මේක පොඩ්ඩක් වහන්නේ. ඒකට හරියට රියැක්ෂන් වෙනවා. රියැක්ෂන් වෙලා මේකේ වාට දියසෙවල් ඔයා මේක ගැලවුවට පස්සේ බලන්න මේක සම්පූර්ණයෙන්ම දියසෙවල් ටික යනවා. දැන් ඔයා පැය 4ක් බලන් ඉන්න ඕන. අපි බලමු මේක පැය 4කට පස්සේ මොන වගේ සිටුේෂන් එකක්ද තියෙන්නේ කියලා. ඔන්න දැන් පැය 4කට පස්සේ අපි බලමු මේකේ රිසල්ට්ස් කොහමද කියලා. කව කර පොලිතින් දෙක මම දැන් රිමූව් කරගත්තා. දැන් බලන්න ඕනේ මේ වගේ නෝමලි තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් ඇති. දැන් මේකේ ප්‍රොඩක්ට් එකෙන් වෙන්නේ අර සෙවල කියන එක අර මෙල්ට් වෙනවා වගේ. කියන්නේ නිකන් දිය වෙලා වගේ තියෙන. ඒ කියන්නේ අපිට අර දැන් අර මේ වගේ මතු පිටක් තියෙන සෙවල නිකන් අර ඇතිල්ලුවට පමණින් යන්නේ නැහනේ. ඒ කියන්නේ අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයාසයෙන් තොරව අපිට පුළුවන් මේක ක්ලීන් කරගන්න. අපිට චුට්ටක් ඇතිල්ලුවාම ප්‍රමාණවත් වෙන අමාරුවෙන් එහෙම අතුල්ලන්න ඕනේ. මේක නෝමලි ජෙනරල්
ඒ කියන්නේ අපිට ලේසියෙන් ක්ලීන් කරගන්න පුළුවන්. හරි. ඔන්න බලමු අපි කොහොමද ඒක කරගන්නේ කියලා. මුලින්ම මේ පේස්ට් එක පොඩ්ඩක් අපි අයින් කරලා දානවා. මේ සීන් එකෙන් අයින් කරලා දානවා. මේකේ තියෙන සෙවල යනවා වගේ නෙමේ සාමාන්‍ය දැන් මේකේ ඔන්න බලන්න අර ආයාසයකින් තොරව මේ බල යන විදිය. ඒ කියන්නේ අර ඊටම ලේසියෙන්ම අර ඒ කියන්නේ එච්චර අර අපිට ගැම්මක් දෙන්න ඕනේ නැහැ මේකේ මේ තියෙන සෙවල යවන්න. හරිද? හරි ඉක්මනින් එක ඒ කියන්නේ අර චූටි අර පොඩි ගැම්මකින් මේක මෙහෙම ඇතිල්ලුව ගමන් මේකේ තියෙන සෙවල ටික යනවා. හරිද? ඔයගොල්ලෝ දැන් මේ බලා ගන්න පුළුවන් මේක මේ ගොඩක් මේ තදටම අල්ලලා මේ ලෑල්ලට ඉතාමත් තදටම අල්ලලා තිබ්බා නිකන් ඇබ්සෝබ් වෙලා වගේ තිබ්බා මේ කළු පාට සෙවල පොඩ අමාරුයි යවන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති කොළ සෙවල වගේ නෙමෙයි. ඔය කළු වෙලා තියෙනවා කියලා පොඩ අමාරුයිනේ අතුල්ලන්න ඕන ගොඩක්. දැන් මේක වාට පේනවා ඇතිනේ. මං එච්චර අර මේ එච්චර දැඟලුවේ නෑ මේක යවන්න. මේ ඔයාලට තේරෙනවා ඇතිනේ. මේ ඔව්. හරි. දැන් මේ වගේ දැන් මේ ලෑල්ල තිබ්බ විදිහ ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. ඔයාලට මතකයිනේ දැන් මේ පේනවා මේ ඇවිල්ලා මේ පොතු ගිහිල්ලා තියෙන. අනිත් එක තව ස්පෙෂල්ම දේ තමයි මේක ඇප්ලයි කරලා මේකේ සෙවල ටික යවුවට පස්සේ මාස 6ක් යනකම්වත් ආයි සෙවල හැදෙන්නේ නැහැ. මොකද මේ ඒකේ අර සෙවල හැදෙන එක වළක්වනවා. අර ඒ වගේ බෙනිෆිට් එකකුත් මේ ප්‍රොඩක්ට් එකෙන් තියෙනවා. ඔන්න ඔහොම තමයි අපි අර මං කිව්ව විදිහට හරියට මිශ්‍රණය හදාගන්න ඇප්ලයි කරන්න අනිවාර්යෙන්ම කවර් කරන්න අනිවාර්යෙන් පැය 4ක් තියන්න. ඉතින් ලංකාවේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් තව වෙන කොහෙවත් නැහැ. මේවා පිටරට තිබ්බට ලංකාවට මේක ෆස්ට් ටයිම් ප්‍රොඩක්ෂන් එක. හරිද? ඔයාලට පුළුවන් අර මං පෙන්නව පේස්ට් එක අපේ ඒ ප්‍රොඩක්ට් එකක් අරගෙන දැන් ඔයාලට මේක නම් ක්ලීන් කරගන්න ඕනේ මේ සේරම නම් ඒක ප්‍රොඩක්ට් එක මික්ස් කරගෙන පින්සලකින් උනත් ගාලා මේක පොලිතීන් එකකින් ඔය ගාබේජ් බෑග් එකකින් හරි ලොකු ප්‍රදේශයක් නම් ගාබේජ් බෑග් එකකින් හරි ඒක කවර් කරලා ඒක ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් අපිට අර තුල්ලලා නිකන් අතපය රිද්දව ගන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරලා පැත්තකට වෙලා නිකන් ඉඳලා ඇවිල්ලා නෝමල් නිකන් ජෙන්ටල් පොඩි නිකන් රබ්බයක් දාන්න විතරයි තියෙන්නේ. මේක ඉතින් ලංකාවේ ෆස්ට් ටයිම් තමයි මේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. අදම ඕඩර් කරන්න.